සංවිධානයක් නැතුව කරන වීඩියෝ එකක් තමයි මේක. ගොඩාක් සතුටින් කරන්නේ 2025 A level biology exam එකට මේ පාර ඇවිල්ලා තියෙන රචනා පේපර් එක ගත්තාම පන්තියේ දීලා තියෙන ප්‍රශ්නයි ඒ වගේම exam එකට ආපු ප්‍රශ්නයි පොඩි comparison එකක් තමයි මෙතනදී කරන්නේ. පොඩ්ඩක් බලලෙමු. එතකොට මේ දක්වා අපි කරලා තියෙන අපේ stay on task plan, ඒ වගේම essay plan, ඒ වගේම MCQ plan මේ හැම එකකම තියෙන සම්පූර්ණ ප්‍රශ්න ගත්තාම ගොඩාක් දේවල් 25 පේපර් එක ඇතුලේ තියෙනවා. අපි ඕකේ රචනා ප්‍රශ්න ටික විතරක් පොඩ්ඩක් ફોකස් කරමු. 2025 රචනා ප්‍රශ්න පත්‍රය ගත්තාම මේකේ රචනා ප්‍රශ්න කීපයක් ඔන්න පන්තියේ ඒ විදියටම අපි කරලා තියෙනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේ කැලවින් චක්‍රය විස්තර කරන්න. දැන් මේ කියන්නේ මෙන්න මේ විදියට අපි දෙවනි යුනිට් එකට දාලා 21 වෙනි රචනාව අපි ලියපු 21 වෙනි රචනාව. ඒතර මේකේ දීලා තියෙන්නේ මම පන්තියේදී C3 ශාකයක ශාක පත්‍රයක කෝටිකාවත් වලින් ඇතුළු වෙච්ච කාබන් ඩයොක්සයිඩ් අණුවක් ග්ලූකෝස් බවට පරිවර්තනය වීමේ ක්‍රියාපිළිවෙල විස්තර කරා. ඒතර ඕකම තමයි කැලවින් චක්‍රය විස්තර කරන්න කියලා කියන්නේ. ඒක මම ළමයින්ට පන්තිවලදී කියලා තියෙනවා. මේක මේ විදිහට ප්‍රශ්න දෙන්නත් පුළුවන් කියලා. ඊළඟට ද්විබීජපත්‍රී ශාක ද්විබීජපත්‍රී මුලක ප්‍රාථමික ව්‍යුහය විස්තර කරා. 4 වෙනි යුනිට් එකේ 4 වෙනි රචනාව විදිහට තමයි අපි ලියලා තියෙන්නේ මේක පන්තියේ. එතකොට ඒක නම් කෙලින්ම දීලා තියෙනවා ද්විබීජපත්‍රී ශාක මුලෙහි දර්ශීය ව්‍යුහය විස්තර කරන්න කියලා. ඒ වගේම තව කොටසක් ඒකට ඇඩ් වෙලා තියෙනවා. ඊළඟට B කොටස රහලා තියෙනවා ශාක කෙරෙහි අඩු උෂ්ණත්වවල බලපෑම් සාකච්ඡා කර ශාක සීතල ආතති වලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න කියලා. එතකොට අපි කරලා තියෙනවා ඕක මෙන්න මේක ඇවිල්ලා 4 වෙනි යුනිට් එකට අදාළව අපි කරපු 24 වෙනි රචනාව. අපි ලියපු 24 වෙනි රචනාව තමයි මේක. තර ශාක මුහුණ දෙන අජෛව සහ ජෛව ආතති සඳහන් කර ඒවාට මුහුණ දීම සඳහා ශාක හැඩගැසී ඇති ආකාරය අපි මෙතනදී ලියලා තියෙනවා. හරිද? එතකොට ඊට අමතරව මෙතනදී අහන්නේ සීතල ආතති සම්බන්ධයෙන්. එතකොට සීතල ආතති ගැන ඔන්න සම්පූර්ණ විස්තරේ මේක ඇතුළෙම තියෙනවා. ඒතර ඔක්කොම ආතති ටික අපි කම්ප්ලීට් වෙන විදියට මේ රචනා ප්‍රශ්නේ සම්පූර්ණයෙන් දීලා තියෙනවා. මානවයන්ගේ ප්‍රතිශක්තියේදී ස්වභාවික නාශක සෛලවල කාර්යභාරය පැහැදිලි කරයි. එතකොට මේක සහජ ප්‍රතිශක්තිය අභ්‍යන්තර ආරක්ෂණ යන්ත්‍රණ කියන එකේ අපි ස්වභාවික නාශක සෛල කියන කොටස මෙන්න මේ කෑල්ල තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙන්න මේ ටික තමයි ඔකට ලියන්න තියෙන්නේ. ස්වභාවික නාශක සෛල ওই ප්‍රධාන ටික මෙන්න මේ ටික අනිවාර්යෙන් බලාපොරොත්තු වෙලා තියෙනවා. එතකොට මේ රචනා ප්‍රශ්නය ඇතුළතදී අපි සම්පූර්ණයෙන් මේ කවර් කරලා තියෙනවා. මෙතන තියෙන උපාගමයක ව්‍යුහාත්මක සැකස්ම කෙටීම විස්තර කර රසායනික උපාගමයක් කරහා ස්නායු ආවේගය සම්ප්‍රේෂණය වීමේ යාන්ත්‍රණය පැහැදිලි කරන්න කියලා. ඒතර මෙන්න මේක අපි හිම්මම ලියලා තියෙනවා. මේ බලන්න මේක ඇවිල්ලා 5 වෙනි යුනිට් එකට අදාළව අපි ලියපු 42 වෙනි රචනාව. 42 වෙනි රචනාව. ඒතර මේකේ සම්පූර්ණයෙන්ම නියුරෝනයක අක්‍රීය විභවයේ ජනනය වෙන විදිය ලියලා තියෙනවා. ඒ වගේම ක්‍රියා විභවයක් ජනනය වෙලා උපාගමයක් කරහා ස්නායු ආවේග සම්ප්‍රේෂණය ගැන සම්පූර්ණ රචනාවක් දීලා තියෙනවා. ඒකේ ව්‍යුහයත් එක්කම විස්තර කළා. මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ආයමත් කියනවා ඒ විදියටම ආපු රචනා ප්‍රශ්න විතරයි. රයිට්? මේකේ අනිත් කොටස් සියල්ලම පන්ති ඇතුලේ සම්පූර්ණයෙන් කවර් වෙච්ච තමයි. නමුත් අපි මේක කෙලින්ම ආපු ඒවා තමයි මම මෙතනදී කතා කරන්නේ. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කාර්මික අපජලය පිරිසිදු කිරීමේ ප්‍රධාන පියවර සහ ඒ ආශ්‍රිත මූලධර්ම විස්තර කරන්න. ඒතර මේක ඇවිල්ලා මෙන්න මේ විදියට යුනිට් 9 වලට අදාළව අපි ලියපු 6 වෙනි රචනාව. ඒතර පානීය ජලයේ ගුණාත්මක භාවය නිර්ණය කිරීම සඳහා සූචක ජීවීක ලෙස කෝලිෆෝම් බැක්ටීරියා භාවිත කරන්නේ කොහොමද කියලා ලියලා තියෙන දෙවෙනි කොටස විදියට තමයි ඔන්න නාගරික පානීය ජලය පිරිසිදු කිරීමේ සහ අපජලය පිරියම් කිරීමේ ප්‍රධාන පියවර විස්තර කරන්න. ඔන්න ඔය විදිහට ගෙඩි පිටින්ම රචනාව ලියලා තියෙනවා. right. එතකොට ඊට අමතරව මේ පේපර් එකේ තව අණු කොටස් කිහිපයක් ගත්තාම ඒ ඔක්කොම පන්තිය ඇතුලේ අනිත් රචනාත් එක්ක ඒ කියන්නේ සාමාන්‍ය රැන්ඩම් එසේ වලදී ඒ වගේම සමහර රචනාවලදී මේ දක්වා කරපු ඒවායි ඒ වගේම අනිකුත් පේපර්ස් වලදී මේ දේවල් කවර් කරලා තියෙනවා. ඉතින් ඒ විදියටම පන්තියේ සාකච්ඡා කරපු දේවල් ටික විතරයි මෙතනදී අපි දාලා තියෙන්නේ. ඉතින් මේ පාර මුල ඉඳන්
25 පන්තියේ අපේ පන්තියේ දිගටම ආපු ළමයින්ට පේපරේ අතට ගත්තාම අනිවාර්යෙන්ම hina යන්න ඕනේ. මොකද හේතුව මේක මීට කලින් දහසරයකට වඩා අපි පන්ති ඇතුලේ නැවත ප්‍රැක්ටිස් කරපු ප්‍රශ්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක සතුටින් කියන්න ඕනේ. MCQ ප්‍රශ්න අපි කොහොමත් මුලින් ඉඳන් සියල්ලක්ම විවරණ ලියමින් සියලු පාස් පේපර්ස් වල ඉඳන් මොඩල් පේපර්ස් ප්‍රශ්න දක්වා සියල්ල අපි වෙන වෙනම ලියලා තියෙනවා. ඒ වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට ඩේලි පේපර්ස් වලට උත්තර ලියලා තියෙනවා. ඒක ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඉතින් මේ වීඩියෝ කරන්නේ 27 ඒ වගේම 26 ඒ වගේම ඉස්සරහට එන්න 2028 සෙට් එකට. ඉතින් ඕගොල්ලොන්ට සුබානාගතයක්. මොකද ලබන අවුරුද්දෙත් ලබන අවුරුදු වලදීත් මේ විදියටම අනිවාර්යයෙන්ම රචනා ටික ඔයාලට හම්බ වෙයි සහ අනිකුත් ප්‍රශ්නත් හම්බෙයි. ඉතින්